අපි දැක්කා යුගානිට තමන්ගේ තාත්තගේ අතීතේ ඒ තිබ්බ බිහිසුණු රහස අහම්බෙන් අහුවෙන හැටි. තමන්ගේ තාත්තා මේගගේ පවුලෙන් පලිගන්න තමන්ගෙම මල්ලි වෙන සිහිනව බිල්ලට දෙන්න හදනවා කියලා යුගානි දැන් දැනගෙන ඉවරයි. දැන් කතාව තීරණාත්මක තැනකට ඇවිල්ලා. තමන්ගේ මල්ලිව මේ මාරක උගුලෙන් බේරගන්න යුගානි දරන අවසාන උත්සාහය මොකක්ද? යුගානි හැමදේම සිහිනට කියන්න තීරණය කරනවා. ඇය සිහින ළඟට ගිහින් අඬමින් කියනවා මේක එක්ක තියෙන මේ සටන නතර කරන්න කියලා. මල්ලි, මගේ රත්තරන් මල්ලි, ඔය ගමන නතර කරන්න. ඔයා හිතන් ඉන්නේ ඔයා යන්නේ තාත්තගේ ගෞරවය බේරගන්න කියලා විතරයි නේද? නෑ සිහින, ඔයාව පාවිච්චි කරලා මේකකින් පලිගන්න තමයි තාත්තට ඕනේ. නමුත් සිහින ඒක පිළිගන්න ලෑස්ති නැහැ. තමන්ගේ තාත්තා කෙරෙහි තියෙන අසීමිත ආදරය සහ ගෞරවය නිසා සිහින යුගානිගේ වචන ප්‍රතික්ෂේප කරන්නේ දැඩි කෝපයකින්. අක්කේ, මට තාත්තගෙන උගන්නන්න එන්න එපා. මේක අපේ තාත්තට කරපු අපහාසයට මම උගෙන් පලිගන්නවමයි. තාත්තා කවදාකවත් මාව අනතුරක දාන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. සිහින යුගානිව තල්ලු කරලා දාලා මේකව හමුවෙන්න පිටත් වෙනවා. සිහින තමන්ගේම තාත්තගේ සැලසුමේ දරුණුතම ගොදුරක් බවට පත් වෙලා දැන් ඉවරයි. අනෙක් පැත්තෙන් මේක තමන්ට සිද්ධ වෙන ද්‍රෝහිකම හොයාගෙන එද්දී ඔහුට එක ලොකු සාක්ෂියක් හමු වෙනවා. ඒ සාක්ෂිය කෙලින්ම දිවෙන්නේ යුගානිගේ සහ සිහිනගේ තාත්තා වෙතට. මේක තේරුම් ගන්නවා තමන්ව මේ හැම දෙයකටම පොළඹවලා තියෙන්නේ මේ අහිංසක මිනිස්සු නෙවෙයි, මේ නිහඬ තාත්තා කියන එක. මේක කෝපෙන් සහ පුදුමයෙන් යුතුව තමන්ගේ ආරක්ෂකයින් එක්ක යුගානිගේ ගෙදර පැත්තට පිටත් වෙනවා. යුගානිගේ තාත්තා පුටුවේ වාඩි වෙලා අඳුර දිහා බලාගෙන හීන් හිනාවක් දානවා. ඔහු දන්නවා මේක තමන්ව හොයාගෙන එන බව. ඒ වගේම සිහිනත් මේක හොයාගෙන යන බව. දෙන්නම එන්නේ තමන් හදපු අවසාන උගුලට. සිහින මේකව හොයාගෙන යනවා, මේක සිහිනගේ තාත්තව හොයාගෙන එනවා. මේ හැමදේම මැද සිහිනගේ ජීවිතේ බේරගන්න යුගානි දුවගෙන එනවා. හුස්මක් ළඟින් ටෙලිනාට්‍යයේ අපි කවදාකවත් නොදකපු මේ මහා විනාශය ළඟා වෙලා ඉවරයි. ඊළඟ කොටසින් මේ කතාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. සිහින ජීවත් වෙයිද? මේක ඇත්ත දැනගත්තම මොනවා කරයිද? යුගානිගේ තාත්තගේ අවසාන ඉරණම මොකද්ද? අවසාන කොටස බලන්න ඕන නම් ඔයාලා දැම්මම අවසාන කොටස ඉක්මනට මොනේ කියලා පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.